ඔබත් දැන සිටියාද? හීබ්‍රු භාෂාවෙන් පාටවල් වල නම් කියනකොටත් ස්ත්‍රී පුරුෂ භේදයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක වෙනස් වෙන්නේ අපි කතා කරන කෙනා ගැහැණුද පිරිමිද කියන එක අනුව නෙවෙයි. අපි ඒ පාටින් හඳුන්වන වස්තුව හෝ දේ අදාළ ලිංගය අනුවයි. උදාහරණයකට සුදු පාට ගමු. හීබ්‍රු භාෂාවේදී පුරුෂ ලිංග නාම පදයක් හඳුන්වන්න කියන්නේ ලවාන් කියලා. නමුත් ඒක ස්ත්‍රී ලිංග වචනයක් නම් ලෙවනා. බහුවචනයේදී පිරිමි පාර්ශවයේ පදවලට ලෙවනීම් කියලත් ගැහැණු පාර්ශවයේ පදවලට ලෙවනෝත් කියලත් වෙනස් වෙනවා. දැන් අපි කළු පාට බලමු. පුරුෂ ලිංග නාම පදයක් කළු පාටින් හඳුන්වන්න පාවිච්චි කරන්නේ ශකෝර්. හැබැයි ස්ත්‍රී ලිංග නාම පදයකදී ඒක ශකොරා කියලා වෙනස් වෙනවා. බහුවචනවලදී පිරිමි පාර්ශවයට ශකොරීන් කියලත් ගැහැණු පාර්ශවයට ශකොරෝත් කියලත් වෙනස් වෙනවා. තවත් මේ වගේ හීබ්‍රු පාඩම් සරලව ඉගෙන ගන්න අදම අපේ ස්පෝකන් හීබ්‍රු channel එක subscribe කරන්න.